මේ අතර අපරාධ විද්‍යා විශේෂඥ ධම්මික බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින සංවිධානාත්මක අපරාධවලට ප්‍රධාන හේතුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්භ බවයි. මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කණ්ඩායම් අතර තමයි බහුල වශයෙන් ලංකාව තුළ අපරාධ සිද්ධ වෙන්නේ. අපි දකිනවා මෑත කාලයේ විශාල වශයෙන් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වගේ අපරාධවලට සම්බන්ධ වෙලා තරුණ ජීවිත අකාලයේ සීමා කරගන්නවා නැත්නම් බන්ධනාගාරගත කිරීම වලට ලක්වන අවස්ථා අපි ඕනතරම් දකිනවා. අපරාධ ක්‍රියාවකට ලක්වන පුජ්‍යලයෙන් ඔහු කරන ක්‍රියාව නිසා සමාජයේ එක් කණ්ඩායමක් පමණක් නොවේ සමස්ත පද්ධතියක් එම් පීඩාවට පත් වෙනවා. අපරාධයකට කෙනෙක් ලක් වුණාට පස්සේ ඔහුගේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම රටට අහිමි වීම. ඒ වගේ අහිමි වීම විශාල ප්‍රමාණයක් රටට එකතු වීමම අරාජිකත්වයේ නිර්මාණය කරන්න හේතු සාධකයක් බවට පත් වෙනවා. එක් අපරාධකරුවෙක්ට ලංකාව තුළ සමාජ පරිසරය තුළ අර ඔහුට ලබා දෙන සමාජ පිළිගැනීම තත්ත්වයේ තරාතිරම කියන එකත් ඍජුවම බලපානවා දෙනිමතාවය අපරාධකරුවෙක් බවට පත් වෙන්න. දැන් ලංකාව වගේ රටක ගත්තොත් එම සමහර වෘත්තීන් වලට අපරාධ ක්‍රියාවක් සිද්ධ කරලා නැත්නම් බන්ධනාගාර ගත වෙන එක ආභරණයක් විදිහට සලකන අවස්ථාවක් තියෙනවා. නමක් ගිය සමහර වෙලාවට සමාජයේ තැනක් හදාගත්ත මිනිස්සු සෑම කෙනෙක්ම යම් අපරාධයක් කරලා ඒ අපරාධය සමාජයේ ආභරණයක් විදිහට මිනිස්සු සලකන තාක්කල් මිනිස්සු බලන හැම කෙනෙක්ම ඒ වගේ ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ. ඒක නිසා පර්යේෂකයෙක් විදිහට ගවේෂකයෙක් විදිහට අපි ඔබට යෝජනා කරන්නේ මේ සඳහා නිසි වැඩපිළිවෙල සකස් කරන්න ඕන.